හෙලෝ ගයිස් කොහොමද ඔයාලට ඔන්න ඉතින් මං අදත් අලුත් වීඩියෝ එකක් ගෙනාවා මොකද්ද කියලා දන්නවද අද නම් මං ගෙනාවේ මේ දවස්වල වෛරල්ම යන වීඩියෝ එකක් කටුනායක ප්ලේන් බලන්න ඉතින් ප්ලේන් එක ළඟටම බලන්න යන්න තමයි මම මේ අද යන්නේ ඉතින් මං අද හවස් වෙලා තමයි ගෙදරින් යන්න පිටත් උනේ පොඩ්ඩක් වහින්නත් වගේ තියෙනවා ඉතින් මෙතනට යන්නේ කටුනායක කැම්ප් එක ගාව පාරෙන් තමයි යන්නේ ස්ටේෂන් එකට තමයි අපි දැන් යන්න ඕනේ ස්ටේෂන් රෝඩ් එකෙනුත් යන්න පුළුවන් මම නම් යන්නේ මේ වෙන පාරකින් කොහොමත් ඔයාලා යනවා නම් යන්න ඕන කටුනායක ස්ටේෂන් එකට ඉතින් ප්ලේන් බලන්න යනවා නම් ටිකට් එකක් ගන්න ඕන ස්ටේෂන් එකෙන් රුපියල් 21ක වගේ ගාණක් තමයි උනේ ටිකට් එක අනිවාර්යයෙන්ම ටිකට් එකක් අරන් තමයි යන්න ඕනේ නැත්නම් යන්න බෑ ප්ලේන් බලන්න ගොඩක් අය එනවා. ඉතින් එන්නකෝ යන්න මාත් එක්ක කොහොමද කියලා බලන්න. ඉතින් මං නම් ආවේ ස්ටේෂන් එකේ අනිත් පැත්තෙන්. ඔයාලා වාහනයක යනවා නම් බයික් එකක යනවා නම් ඔයාලා ස්ටේෂන් එකේ ඉස්සරහින් ඔයාලට වාහනේ දාලා එන්න පුළුවන්. ඉතින් මං අහලා තියෙන විදිහට මෙතන තමයි ප්ලේන් ළඟටම බලන්න පුළුවන් තැන. මම දන්නේ තව තැන් තියෙනවද කියලා ඔයාලත් දන්නවා නම් තවත් තැනක් තියෙනවා කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මම දැන් ස්ටේෂන් එකට ඇවිල්ලා ටිකට් එකකුත් අරගත්තා. මෙන්න තියෙනවා ටිකට් එක. ඉතින් මං ආපු ගමම්ම ප්ලේන් එකක් පිටත් වෙන්න තමයි යන්නේ. දැන් ඔයාලා මෙතන ඉඳන් බලන්නකො ප්ලේන් යන ඒවයි එන ඒවයි කොහොමද කියලා. ෆ්ලයිට් එන ටයිම් පෙන්වන ඇප් එකක් තියෙනවා. ඒකේ නම ෆ්ලයිට් රේඩාර් 24. ඉතින් මම දැන් මේ ඇප් එකෙන් බලන ගමන් තමයි ඉන්නේ ඊළඟ ෆ්ලයිට් එක එන්නේ කීයටද යන්නේ කීයටද ඒ ඔක්කොම විස්තර. මෙතනට ඇවිල්ලා ඉන්න අනිත් අයත් ෆෝන් වලින් ඇප් එකෙන් විස්තර බල තමයි ඉන්නේ. ඉතින් හැමෝම මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තොත් මේකෙන් නම් ඔයාලට ෆ්ලයිට් එන යන වෙලාව දැනගන්න පුළුවන්. ඇත්තටම දැන් එක ෆ්ලයිට් එකක් ආවා. ඇත්තටම කියනවා නම් ෆෝන් එකෙන් බලන විදිහට නෙමෙයි වීඩියෝ එකෙන් බලනවා වගේ නෙමෙයි ඒ වෙලාවට ඒ තරම් හරියට නිකන් ඔළුව උඩින් ඔළුව ළඟින් යනවා වගේ තමයි දැනෙන්නේ. ඒ තරම් හෙන ලොකු සද්දයක් එක්ක ප්ලේන් එක යනවා. ඇත්තටම හරිම ලස්සනයි. හැමෝම බලන්න ඕන දෙයක්. ඉතින් ඔයාලත් මෙතනට යන්න.
තමයි මම එදා දැකපු ලොකුම ෆ්ලයිට් එක ඩුබායි එමිරේට්ස් ෆ්ලයිට් එක. ඉතින් මේක හරිම ලස්සනයි. ඒක දැන් මෙතනින් ලෑන්ඩ් කරලා මේ එයාලා ගිහිල්ලා ඒ අයින තැනකින් නවත්තනවා ෆ්ලයිට් එක. මොකටද නවත්තන්නේ කියලා නම් මම හරියටම දන්නේ නැහැ. හැබැයි අපි ඉන්න තැනට ළඟටම ඇවිල්ලා තමයි ෆ්ලයිට් එක නැවැත්තුවේ. ඉතින් හරිම ලස්සනයි. ඔයාලටත් පේනවනේ. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න. ඔයාලා චූටි අය ඉන්නවා නම් ওই ප්ලේන් වලට කැමති අය ඉන්නවා නම් ඉතින් එයාලවත් එක්කන් ඇවිල්ලා බලන්න. මෙතන ගොඩක් අය එනවා මෙතනට ඇවිල්ලා ප්ලේන් බලන්න. තව ටිකකින් මම ඔයාලට පෙන්නන්නම්කෝ මෙතන කට්ටිය කොච්චරක් ඉන්නවද කියලා. මේ ෆ්ලයිට් එක මෙහෙට වෙනව නෑ නගන්නනේ. ප්ලේන් බල බල ඉන්නකොට ඈතින් ඔන්න කෝච්චියක් එනවා. දැන් මේ වෙලේ නම් වෙලාව ඇති 5:05ට විතර. ඉතින් මන් දැන් මේ කල්පනා කරේ එන්නත් කළුවර වැටෙනවා. තව ප්ලේන් දෙක තුනක් බලන්නත් ඉතින් ආසයි. බලමුකෝ නේද? දැන් මේ වෙලේ නම් තව ප්ලේන් දෙකක් විතර එනවා කියලා තියෙනවා. ටයිම් එක පෙන්නනවා. ඉතින් ඒ දෙකත් බලලා තමයි යන්න කියලා කල්පනා කරේ. ප්ලේන් බල බල ඉන්නකොට නම් නොදැනීම කාලය ගියා. ඉතින් දැන් නම් හොඳටම හවස් වෙලා තියෙන්නේ. දැන් මෙතන ලයිට්ස් ඔක්කොම ඔන් කරලා තියෙන්නේ. දවල්ටත් වඩා දැන් හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් මෙතනට යන්න අමතක කරන්න එපා. ඔයාලත් ගිහිල්ලා බලන්න. ඔයාලා හැමෝටම ආස හිතෙයි. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.